ඩොක්ටර් සමහරක් කටේ නොදැනුවත් භාවය නිසා මේ ප්‍රශ්න අහන වෙටි. ඩොක්ටර් මොනවටද ප්‍රතිකාර කරන්න ඕන? එකින් එක පොඩ්ඩක් කියන්න සරලව. මත්ද්‍රව්‍ය කියලා කිව්වම හැම මත්ද්‍රව්‍යයකටම ප්‍රතිකාර කරනවා. එහිදී සරලව නම් වශයෙන් ලංකාවේ තියෙන මත්ද්‍රව්‍ය සියල්ලට මේ කියන්නේ අයිස් වලින් පටන් ගත්තම අයිස්, හෙරොයින්, පිල් කියලා කියනවා. එහෙම නැත්නම් ස්ටෑම්ප්ස් කියලා කියනවා. පෙති වර්ග නොයෙකුත් මත් පෙති වර්ග තියෙනවා. සමහර ගංජා වෙන්න පුළුවන්, තූල් වෙන්න පුළුවන්, මත්කුඩු වෙන්න පුළුවන්. බුලත් විට වෙන්න පුළුවන්. ඔය ඕනම ආකාරයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය සහ මත්පැන් කොහොම හැම එකම බියර්, අරක්කු, කසිප්පු නොයෙකුත් නම් වලින් වෙන සමහරක් කට්ටිය අහලා තිබෙ දුම්පානයට ප්‍රතිකාර කරනවා. දුම්පානයටත් ප්‍රතිකාර කරනවා. හැම මත්ද්‍රව්‍ය ඔබට මත්පැන් මත්ද්‍රව්‍ය කියවම දැන්ට තීන නම් සහ එන්න බලාගෙන නම් ඉන්නෝ නම් ඒවට ප්‍රතිකාර කරනවා. ඒ කියන්නේ කිසිම මත්ද්‍රව්‍යයකට නොකරින්න අවශ්‍යතාවයක් නැහැ. හැම එකටම කිරීමේ හැකියාව තියෙනවා. ඒතරවත් මේ වගේ මේ සමහරක් කට්ටිය අහලා තිබෙ කොච්චර කාලයක් කරනවද අරක්කු වලට බැහැ වෙච්ච කෙනෙක් ප්‍රතිකාර කරන්න. ඒ කෙනෙක් සුව වෙන්න සහ මත්ද්‍රව්‍ය වලට බැහැ වෙච්ච කෙනෙක් ප්‍රතිකාර කිරීම සහ සුව වෙන්න කොච්චර කාලයක් සුව වෙන්නට අරක්කු මත්පැන් සහ මත්කුඩු දෙකටම දින 10යි.